මෙතන ඉන්න කට්ටිය ගත්තත් මම දන්නේ නැහැ මිනිස්සු. නමුත් අපි ඔක්කොම එකතු වෙලා ඉන්නවා පොත් නිසා. හරි එතකොට අපි එක්තරා ආකාරයක ප්‍රජාවක් අපේ සාමූහික අනන්‍යතාවය තමයි අපි පොත් කියවන අය. අපි හැමතිස්සෙම විදර්ශනයකට එන්නේ අලුත් විදිහට ලියන සිංහල පොත් වගේම විශේෂ පරිවර්තන හොයාගෙන. ඉතින් මම හිතන්නේ දැන් මේ හැමදාම එන ජන ගඟ දැක්කම අපිට පේනවා විදර්ශනයේත් එක්ක ඉන්න පාඨකයෝ ටික හැමදාම විදර්ශනයත් එක්ක ඉන්නවා කියලා. මම කාලයක් තිස්සේ කියවන පොත් විදර්ශන ප්‍රකාශන. ඉතින් ඒ පොත්වල මම දැක්කා වෙනම ගුණාත්මක පැත්තක්. විදර්ශන ආයතනය හොඳ ඉලක්කයක් සහිතව හොඳ සංවිධානයකින් යුතුව මේ අවස්ථාවට මුණ දුන්න කියලා මම විශ්වාස කරනවා. ඒ අවස්ථාවට මුණ දුන්න එකේ සාධක අපිට පේන්න තියෙනවා. විදර්ශන පිළිබඳව තියෙන විදර්ශන පොත් ගැන තියෙන ලොකු විශ්වාසයක් නිකම්ම පොතක් නෙමෙයි. අපි ගිය අවුරුද්දේ අරගත්ත පොත් ටික කියවලා ඉවරයි. මේ අවුරුද්දේ පොත් ටික අරගන්නෙත් කියවන්නමයි ගිහලා රාක්කේ තියන්න නෙමෙයි. අපි විදර්ශන එකේ පොතක් කියවන්න ආපුහාම එහෙම නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක දැක්කහම අපිට එතනින් එහාට ගොඩක් දේවල් හිතන්නනේ. අපි දන්නවා මේ පොතේ නිමවම ගැන, මේ පොතේ ඒ පොත අංග සම්පූර්ණයි කියලා අපි දන්නවා. මට මතකයි මම යුනිවර්සිටි එකේ මුල්ම කාලේදීත් ඔයාලට කතා කරා. මට ඕන පොතක් හොයාගන්න තිබිලා බොහොම අමාරුයි මට ඔයාලා එක හොයලා දුන්නා. එදා ඉඳන් මම දිගටම ඔයාලත් එක්ක ඉන්නවා. සතුටු මාවත කියන මගේ පොතත් ඒ ප්‍රදර්ශනයේ තියෙනවා. ඉතින් හරිම සතුටුයි මොකද අලුතෙන් දැනුම අලුත් දේවල් අදහස් ලබා ගන්න පොත්පත් තියෙන නිසා. ඉතින් මම කියනවා ඒ වෙතින් පරිශීලනය කරන අයට එන්න ඇවිල්ලා Tamanගේ රුචියට ගැළපෙන විදියට පොත් ලබා ගන්න පුළුවන්. 2000න් පස්සේ කාලය තුල මේ පහුගිය අවුරුදු 25 විතර කාලය තුල මම හිතන්නේ පරිවර්තන සාහිත්‍ය ඇතුළේ විතරක් නෙමෙයි ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තයේ විශාල ඉදිරි පියවරක් ඉදිරි ඒකේ දිශානතිය තීන්දුව කරපු ආයතනයක් ප්‍රකාශකයෙක් විදිහට විදර්ශන හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඒගොල්ලෝ පොතක් පළ කිරීමේදී විෂද කරන විනය, ඒගොල්ලෝගේ කවර නිර්මාණය පිළිවෙල, ඒක එලි දක්වන පිළිවෙල, ඒක මිනිස්සු අතර ගෙනියන සංස්කෘතික සාහිත්‍යමය සංවාදයක් ඇතුළේ ඒක ගෙනියන්නේ. ඉතින් ඒ සිරිත් විරිත් කට්ටලයක් එක්ක බැඳිච්ච නමක් විදර්ශන කියන්නේ.